හලෝ හායි ඔන්න අලුතින් අදත් ව්ලොග් එකක් අරගෙන ආවා. මේ තමයි කවුරුත් කියපු මන් නොකියපු බොඹරු ඇල්ල. ඉතින් මේක සඩන් ප්ලෑන් එකක්. උත්තරා ඉන්වයිට් කරපු නිසා තමයි මම මේ ගමන යන්නේ. මොකද කියනවා මම සාමාන්‍යයෙන් කඳු නගින ටිකක් කම්මැලි ළමයි. පේනවා නේද රශ්මි හරිම මහන්සියෙන් දුවගෙන එන හැටි. හැබැයි මේ වෙනනා හරිම චිල් එකේ උඩට යනවා. මේ අපි දැන් ඉන්නේ බොඹරු ඇල්ල එන්ට්‍රන්ස් එකට ටිකට් ගන්නවා. මේ රශ්මි එයාලා ගොඩක් මහන්සි. අපි ටිකට් ගත්තා. දැන් අපි යන ගමු. දැන් යන්න තමයි තියෙන්නේ. ඔන්න ගමන පටන් ගත්තා. ඇත්තටම දිගටම තිබ්බ මේ වගේ පාරක්. මම එන්න බෑ කියලා කිව්වට මුලින් පොඩ්ඩක් කැමති නැති වුණාට ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ලොකුවට කඳුනගින්න හිම තිබුණේ නැහැ. මේ වගේ පාරක් තමයි තිබුණේ. ඉතින් මං වගේ කඳුනගින්න කැමැත්තෙන් ඉන්න අයට ඔන්න බොඹරු ඇල්ල යන්න ලස්සන තැන. ඉතින් අපි යන පාර මෙන්න මේ වගේ ලස්සන දියැලි. ඊට පස්සේ කොළ පාටේ වට වෙලා තමයි තිබුණේ. ඉතින් මේ යන පාරේ සාමාන්‍ය කූඩල්ලෝ එහෙම ඉන්නවා. කූඩල්ලෝ මං විතරක් නෙවෙයි ගොඩක් අය ආස නැහැ කූඩල්ලොන්ට. ඉතින් හැබැයි අම්ලකි මට යාළුව හම්බුන්නේ නැහැ. හැබැයි මෙයාලා වෙනක් හම්බුණා. මොන හරි කියන්නේ මහන්සි සාවඩි බලියක් මෙන්න මේ හරියේ ඉඳලා ටිකක් පඩි පෙළවල් ටිකක් තිබුණා. හැබැයි එහෙම ලොකු ඉෂුව එකක් තිබ්බ නැහැ. මේ දෙන්නට ගොඩක් මහන්සි. ඔෂාන් තමයි සපෝට් එක දීලා අරගෙන ගියේ. මම බෑ කියලා ගියාට අන්තිමේදී මට එහෙම ලොකු අවුලක් තිබ්බේ නැහැ. හැබැයි මෙන්න මෙතනදී නම් මම ලොකු අමාරුවක වැටුණා. මොකද මෙතන කිසිම මේ අල්ලගන්න දෙයක් තිබුණ නැහැ. තනිකර ක්‍රොසින් එකක් තිබ්බේ මෙන්න මෙතන මේ දියැල්ලෙන් යහට යන්න. එතකොට මට ඒක කැප්චර් කරගන්න බැරුණා. මොකද ඇත්තටම කිව්වොත් මුම්බයිෙන් ආව එතනින් ඒ හින්දා. ඊට පස්සේ මේ අපි view point එකට ආවා. මේ view point එක يعني එතනට ගියාට පස්සේ තේරෙනවා ඒක වෙනම ලෝකයක් වගේ. අපි සතුට ප්‍රකාශ කරන ගමන් ඉන්නේ. අතර මාරම ලස්සනයි. පුදුම ලස්සනක් තිබ්බේ. වැඩේ කියන්නේ අපි එතනට ගියාට පස්සේ ටිකක් වැහි පොද වගේ ආවා. ඉතින් ඔන්න දැන් ටික වෙලාවක් යනකොට ගයිස් හොඳටම වහින්න ගත්තා. මේ අපි නාලා ඒත් අපි අත්හැරියේ නෑ. අතර මේක වෙනම වයිබ් එකක්. එතන අපි සෑහෙන වෙලාවක් හිටියා. මට දැනෙනවා dreams come true වගේ. ඔයාගේ bucket list එකෙන් එකක් ගන්නද? 30 එකට තව එකක් හරි. යේ. අපි උඩට යනකොට දැක්කා හැමතැනම වගේ තියෙනවා මේ පොඩි කඩවල්. ඒක තිබ්බා පොල් රොටි. ඊට පස්සේ අලකොල කියලා જાතියක්. ඉතින් උත්තරාට ක්‍රේවිනයක් තිබ්බා අලකොල කන්න ඕනි කියලා. ඉතින් ඔන්න දැන් අපි try out කරන ගමන් ඉන්නේ. කන්න යන්නේ දැන් බඩගිනි ඉන්න වෙලාවේ. අලකොල කන්න හම්බෙච්ච එකට හරිම සතුටුයි. එතන ඇත්තටම මාරම ලස්සනයි. අපි ඉතින් රොටි කාලා ටික වෙලාවක් ඉඳලා ආයෙත් එන්න පටන් ගත්තා. හොඳටම නාලා හිටියේ. පේනවනේ. ඉතින් පොඩි chat එකක් දාගෙන රශ්මි සල්ලි කියවන ගමන් ඉන්නේ. හරි. ඉතින් ඕක තමයි බොඹරු ඇල්ලේ ගිය ගමන. අපි එනකොට මේ චූටි පැටියව හම්බ වුණා. ඉතින් රශ්මියාගෙන් අඹත් ගත්තා. දැන් මේ බස් එක අල්ලන්න දුවන ගමන්. ඇත්තම කිව්වොත් මුලින් අකමැත්තෙන් ගියාට අන්තිමට මේක මම කියපු ලස්සන ගමනක් වුණා. ඉතින් thank you ඔෂාන් උත්තරා රශ්මි මටත් කතා කරාට ඔයාලත් කියන්න. ආයේ ඊළඟ vlog එකකින් හම්බුමු. එතකන් හැමෝටම goodbye.